Good morning, sir. good morning, good morning. මේ වනසිංහ මිස් මේ හැම ගුරුවරයෙක්ම මේ ස්ටාෆ් එකට එන්න කියන්නකෝ පොඩි දෙයක් තියෙනවා කතා කරගන්න. හා සර් මම කියන්න. සුමතිපාල සර් මේ ප්‍රින්සිපල් සර් ඔෆිස් එකට එන්න කිව්වා. ඒ මොකටද ඒ පිනා ඔෆිස් එකට එන්න කිව්වේ? ඒක නම් හරියටම දන්නේ නැහැ. හැම ගුරුවරයෙක්ටම ඔෆිස් එකට එන්න කිව්වා. මම යනවා සර්. අනිත් අයටත් කියන්න එපේ. හරියන ඔක්කොම ගුරුවරු ටික ඇවිල්ලා නේද ඉන්නේ? ඔව් සර් හැමෝම ඇවිල්ලා ඉන්නේ. හරි මං ඔයාලට ඔෆිස් එකට එන්න කිව්ව පොඩි විශේෂ කාරණාවක් කියන්න. ඒ මොකද්ද සර්? මේවනේ ලබන සතියේ විසක් උත්සවයේ තියෙනවා. ඉතින් ඒකට අපි ඉස්කෝලේ මොකක් හරි සංකීර්ණයක් සංවිධානය කරන්න ඕනේ. ඉතින් ඒකට ඔයාලගේ අදහස් තියෙනවා නම් කියන්න පුළුවන්. මේ හිනන්ස අපි දන්සලක් තියමුද? ඒකත් හොඳ අදහසක්. වෙන අදහස් එහෙම තියනවද? සර් අපි විසක් කුඩු තරගයක් තියමුද? ඒකත් හොඳ අදහසක්. කට්ටියකට කැමතිද? කැමතියි සර් අවුලක් නෑ අපි එහෙම කරමු. ඔව් සර් ඒ අදහස හොඳයි අවුලක් නෑ අපි එහෙම කරමු. හොඳයි එහෙනම් ගුරුවරු ටික එකතු වෙලා ඒ ගැන සංවිධානය කරගන්නකෝ. වනසිංහ මිස් එනම් මේ ගැන මේ නායකත්වයේ දීලා වැඩේ කරගන්න. හරි සර් මම එහෙම කරන්න. ළමයි මොකෝ පන්තියේ කිසිම සද්දයක් නැත්තේ. නෑ ටීචර් මොකුත් නෑ. හරි ඒ වැඩක් නෑ. මේ ළමයි මං ආයේ ඔයාලට විශේෂ කාරණාවක් කියන්න. ඒ මොකද්ද ටීචර්? ළමයි ඔයාලා දන්නවා ලබන සතියේ විසක් තියනවා කියලා. ඉතින් ප්‍රින්සිපල් සර් කිව්වා ඔය මේ පන්ති වශයෙන් එකතු වෙලා විසක් කෝටු තරගයක් තියන්න කියලා. දින 1 2 3ට ඉතින් හොඳ දෙයකින් එනවා කිව්වා. ඒකට මිස් ඒවට සල්ලි ඉතින් ගමෙන් තමයි එකතු කරන්න වෙන්නේ. අයියෝ මිස් කිසි දෙයකට බය වෙන්න එපා. සල්ලි එකතු කරන වැඩේ මට බාර දෙන්න. හරි එහෙනම් මාටින් සල්ලි එකතු කරන වැඩේ කරන්නකෝ. මේ හැබැයි මාටිය කාලෙම අහුවෙන්නේ නැහැ. අයියෝ හරි මිස්. හරි ළමයි එහෙනම් ඔයාලා කතා වෙලා වැඩි කරගන්නකෝ මං එහෙනම් ගිහිල්ලා එන්න. මේ මාටියා ඔබ මොන මගුලකට ගියහන්කෝ සල්ලි එකතු කරන වැඩේ බාරගත්තේ? අයියෝ බං ඕවටද ක්‍රම නැත්තේ. යකෝ ඉස්කෝලේට මේ 120ක් දීලා ඊටු 180 අපි තියාගමු. යකෝ ඔහොම කිව්වට ඉතින් ගමේ සල්ලි දෙයිද බං? බය වෙන්න එපා යකෝ. උඹලා දන්නවනේ මගේ හැටි. අපෝ දන්නවා. ඒකම තමයි මේ කලින් කියන්නේ. යකෝ තොපිට කීයට දෙන්න කිව්වේ බලපන් දැන් වෙලාව කීයද කියලා. හරි බං ගණන් ගන්න එපා මම මුගේ ගෙදර යනකොට මූ නිදාගෙන හිටියේ. දැන් එන යම්මකෝ සල්ලි එකතු කරන්න. A few moments later. මේ මාටියා දැන් අපි කීයේ ගානද එකතු කරන්න කියහන්කෝ. අඩුම ගමේ එකකින් 10 ගානවත් එකතු කරන්න ඕනේ මං. නැත්තම් ඉතින් සල්ලි මදි. 1000ක් වැඩි නැද්ද බං? නෑ බං උඹ හිටාංගෝ. නන්දි. ඉන්දේ මේනවා. මොකෝ බං ගොල්ලෝ කතා කරේ? නන්දි මේ අපි ආවේ මේ අපේ ඉස්කෝලේ මේ වෙසක් කෝඩු තරගයක් තියනවා කිව්වා. ඉතින් ඒකට පොඩි ආදායමක් එකතු කරන්න තමයි ආවේ. ඒක හොඳ වැඩන්නේ. ඉතින් කොල්ලෝ ඊයේ ගාන එකතු කරන්නේ. නන්දි මේ එකගෙදරකින් 2000 ගාන වගේ තමයි එකතු කරන්න ඉන්නේ. මොනවා 2000 ගාන? හරි කොල්ලෝ. කමන්නේ ඉතින් හොඳ වැඩකටනේ. ඉන්නහංගෝ මං සල්ලි අරන් එන්න. මේ මාටියා දැන් තෝ කලින් කිව්වේ 1000 ගාන එකතු කරනවා කියලානේ. මොකටද කියහන්කෝ 2000ක් එකතු කරේ? දන්නේ නැද්ද ඉතින් මං සල්ලි කියන දේ මේ වැඩි වෙනවා මේ අඩු වෙනවා. ඉතින් මං 2000ක්ම එකතු කරා. අවුලක් නෑනේ. අවුලක් නෑ තමයි මං කියන්නේ ඔබට. යකෝ මෝ මේ වගේ වැඩ කරලා අන්තිමට අපිට හිතේ තමයි ඉන්න වෙන්නේ. මෙන්න කොල්ලෝ සල්ලි. බොහොම ස්තුතියි නේද? එහෙනම් අපි ගිහිල්ලා එන්නම්කෝ. හොඳයි කොල්ලෝ. One eternity later. මේ දැන් නම් ඇවිදලම් පට්ට මහන්සි බං. ඒක නම් ඇත්ත බං. මගේ කකුල් දෙකත් එක්ක පණ නෑ දැන් නම්. අනික මං උදේට කාලත් නෑ. මේ මොකද කියන්නේ යමුද හන්දි නානගේ කඩේ පැත්තේ. ඒ මොකටද? යමංකෝ උණු එන්න කොත්තු 3ක් කාලෙමු.
එතකොට සල්ලි ඇයි දැන් මේ එකතු කරේ? යකෝ ඒව ඉස්කෝල්ට දෙන්න තියන් ඉන්න සල්ලි. බල බය වෙන්න එපා බං, ඉස්කෝලේට මෙච්චර දෙන්න ඕනේ. අපි ගිහලා කොතු 3ක් කාලා එමු. අනේ මන්ද බං. බල පණ්ඩිතියනෝයි වරෙල්ලකෝ. මේ හවසට කන්න හොඳ පරාට පාසලයකුත් ගනින් ඈ. ආහා බං. One eternity later. මේ කීයක් එකතු වෙලා තියෙනවද බං? උඹලා දන්නවනේ මට ගණන් බෑ කියලා ඒකන් උඹලව ගෙනහන්කෝ. ඒ බට්ටා කීයක් එකතු වෙලා තියෙනවද? 45000ක් එකතු වෙලා තියෙනවා බං. අඩෝ නෑ. යකෝ ගෙවල් 25ට ඔච්චර හම්බුණාද? උඹ කිව්වා හරි උඹගේ මොලේ තමයි මොලේ. එහෙනම් ඕකෙන් ඉස්කෝලේට 8000ක් තියලා ඉවරලා ඊටු ටික අපි බෙදාගමු. අඩෝ එහෙම අවුලක් නැද්ද බං? අවුලක් නෑ මමනේ කියන්නේ. අඩෝ උඹ නම් දෙයියේ බං. උඹ හන්ද තාම මෙච්චර දෙයක් අපිට හම්බුනේ. එහෙනම් කට්ටිය මේ මෙතනින් කට්ටියම 10 අරගෙන ඉවරලා ඊටු වෙන සල්ලි වලින් අද හවස් සුපිරි පාටියක් දාමු. එල බං. එහෙනම් කට්ටියම හවස 6 වෙද්දි වරෙන් අපේ ගෙදරට. ආයෙත් තාල එන්නම් බං.